සුබ දවසක් වේවා මේ සියලුම උසස් පෙළ ලියන දරුවන්ට සිංහල විෂය සම්බන්ධයෙන් උසස් පෙළට පෙනී සිටින දරුවන්ට මේ විශේෂ පණිවිඩය මම තිසර සුරංජන උසස් පෙළ සිංහල දේශක පුතේ මේ දැන් සිංහල ප්‍රශ්න පත්‍රය ඔයා සෙනසුරාදා මුහුණ දෙනවා පළවෙනි කොටසට. එතකොට ඒක විචාර ප්‍රශ්න පත්‍රය කියලා හොඳටම දන්නවා. ඒ වගේම සඳුදා ඕකේ දෙවෙනි කොටසට ඔයා මුහුණ දෙනවා. ඒක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් එක්ක එන එකක් නිසා දැන් තියෙන දවස් දෙක ඔයා පැහැදිලිව දන්නවා. පුතේ මේ දක්වා මේ දීපු පේපර් අනුව බලනකොට අපිට ප්‍රශ්න දීලා තියෙන්නේ අපි හිතපු විදිහට නෙවෙයි කියන වගේ පොඩි අදහසක් ඔයාලගේ ඔළුවට ඇවිල්ලා ඇති. කොහොම වුණත් ඔයාලට දැන් මේ හම්බ වෙන ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න වෙනවා. ඒකෙදි මතක තියාගන්න මේ තාක්කල් අහපු පාස් පේපර්ස් වලින් ඒ විදිහට ප්‍රශ්න එයි කියලා අපිට අනුමාන කරන්න බෑ. හැබැයි මේ පාර එන ප්‍රශ්න පත්‍රේ ලේසි වෙනවා. ලේසි වෙන්නේ ඒ ප්‍රශ්න පත්‍රයට ඔයාට උත්තර ලියන්න තියෙන හිතලා. මම මේ දක්වා දීලා තියෙන විචාර උද්දෘත පාඩ ටික විචාර වලට හොඳටම බලාගෙන යන්න ඒක ප්‍රමාණවත්. ඒ වගේම අනුමාන කරලා තියෙන ප්‍රශ්න ඒ විදිහටම එනවා කියලා හිතාගෙන යන්න එපා. මොකද ළමයි ගොඩක් දෙනෙක් අහනවා අනුමාන ප්‍රශ්න අනිවාර්යෙන් එනවා. අනුමාන කියලා කියන්නේ භාගයක් අනුමානයි සමහර වෙලාවට ඒක නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒක එන්නෙම නැහැ කියලා. ඒ නිසා දැන් ඔය දීලා තියෙන ප්‍රශ්න ටික අනුමාන කරලා තියෙන පද ටික බලාගෙන යන්න. ඊට අමතරව ප්‍රශ්න වලට උත්තර හිතලා ලියන්න පුළුවන් වෙන මට්ටමේ කියන්නේ කොහොමද කියලා ඒක ඔළුවට දාගෙන යන්න. මේ විදිහට තමයි අපි මේක ලියන්නේ කියලා. දැන් මම පහුගිය වීඩියෝ කීපයකින් ඔයාලට අනුමාන ප්‍රශ්න ටික සහ රසාස්වාද ටික දුන්නා. ඒ වගේම රචනා වලට අදාළ මාතෘකා ටිකක් දුන්නා. රචනාව පැත්තෙන් කතා කරොත් හොඳට මතක තියාගන්න රචනාව බොහෝ දුරට මේ වෙලාවේ එන්නේ පවතින ලෝකයේ මාතෘකාවක් තමයි. ඒ කියන්නේ ඒක හිතලා තමයි ඔයාලට කොහොමවත් ලියන්න වෙන්නේ. මම අද දවසේ මේ විශේෂ වීඩියෝ එක කරන්න වෙන හේතුවක් නිසා නෙවෙයි. ඔයාලට දීපු අනුමාන ඒවට අමතරව තව මේ පොයින්ට් ටික බලාගෙන යන්න කියන එක තමයි. මට මේ වෙලාවේ විචාර පැත්තෙන් ගත්තොත් මම බොහෝ වෙලාවට මේ පාර සාහිත්‍ය යුගයක් අනුමාන කරනවා. ඒකෙන් මේ තාක්කල් ඇවිල්ලා තියෙන කුරුණෑගලයි දඹදෙනියයි අනිත් පැත්තෙන් කුරුණෑගලයි ගම්පොලයි. මට මේ වෙලාවේ හිතෙනවා දඹදෙනියයි ගම්පලයි ගලපලා එන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍ය යුග සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. සද්ධර්ම රත්නාවලියටත් සද්ධර්ම ලංකාරයටත් ඒක අදාළයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් මම ගත්තොත් එහෙම සද්ධර්ම රත්නාවලියේ තව පැතිකඩක් ගත්තොත් එහෙම මේ මුල් කෘතියේ සාරය නොනසා සද්ධර්ම රත්නාවලිය ලියලා තියෙනවා වගේ පොඩි ගෑවිලා යන්න පුළුවන් අදහසක් එක්ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. මුල් කෘතියේ සාරය නොනසා සද්ධර්ම රත්නාවලිය ලියලා තියෙනවා ඒක નિયમિત කතා ඇතුලෙන් ඔප්පු කරන්න කියලා වගේ එහෙම පොඩි පැත්තකින් යන්න පුළුවන් එකකුත් එන්න පුළුවන්. මේ නැවත මම කියනවා මේ විචාර ප්‍රශ්න දෙන්නේ අර කලින් දුන්න විචාර ප්‍රශ්න වලට අමතර ඒවා. හරිද? තව පැතිකඩකින් ගත්තොත් අපි ජාතක කතා පැත්තට ආවොත් ජාතක කතාවලත් අපිට බොහෝ දුරට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ අදහසක්. මිනිස්සුන්ගේ විවිධ චර්යා රටාවන්. හරිද? මිනිස්සුන්ගේ විවිධ චර්යා රටාවලට අනුගතව මානවයා සුචරිතවත් කිරීමට ජාතක කතා කරුවා උත්සාහ ගන්නවා. ඒක නියමිත ජාතක කතා ඇසුරින් විමසන්න කියලා වට එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පෞතික සමාජය සුචරිතවත් කිරීමට ජාතක කතා කරුවා ගන්නා උත්සාහය වගේ නිකම් පැතිකඩකින් ප්‍රශ්නයක් ගාවලා එන්න පුළුවන්. හැබැයි මේක එනවාම කියන එක නෙමෙයි මම මේ කියන්නේ. බලාගෙන යන්න කියන එක කියන්නේ ඒකට අදාළ උද්දෘත පාඩ. ඊට පස්සේ තව පැතිකඩකින් ගත්තොත් පූජාවලිය වගේ ගත්තොත් එහෙනම් පූජාවලියේ ප්‍රධාන චරිත තුලින් කතාවේ සාරවත් බව ආරක්ෂා කරලා තියෙනවා. කතාවේ ගලා යෑමේ ගුණය මේ විදිහටම කරගෙන යන්න ප්‍රධාන චරිත බලපාලා තියෙනවා කියලා ඔයාලට ඔප්පු කරන්න දෙන්න පුළුවන්. තව පැත්තකින් ශ්‍රද්ධා සම්පන්න බව ඉහළ නැංවීමට පූජාවලි කතුවරයා ගන්න උත්සාහය වගේ පැත්තකින් ප්‍රශ්නයක් ගලපලා එන්න පුළුවන්. සද්ධර්ම ලංකාරයේ පැත්තට ගියොත් සද්ධර්ම ලංකාරයේ පැත්තෙන් මට හිතෙනවා ධර්මය වර්ණවත් කිරීමට චරිත වර්ණනයන් හරහා සද්ධර්ම ලංකාර කතුවරයා උත්සාහගෙන තියෙනවා. එතකොට ධර්මය වර්ණනා කිරීමට ධර්මය වර්ණවත් කිරීමට චරිත වර්ණනා මුල් වෙනවා කියන එක පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් ගලපලා එන්න පුළුවන්. ඒ අදහස සම්බන්ධ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඕම් ඔය දේවල් ටික මේ පොඩ්ඩක් බලාගෙන යන්න. තාපතකින් බැද්දේගම පැත්තට ගියොත් බැද්දේගම පැත්තෙන් මට නිකන් හිතෙන විදිහට මේ වගේ ප්‍රශ්න අනුමාන කරන්න පුළුවන්.
අර ප්‍රශ්න වලට අමතරව සාමාන්‍යයෙන් නවකතාවේ මූලිකාංග මුල් කරගෙන බැද්දේගම ප්‍රශ්නේ හැදෙන්න පුළුවන්. නවකතාවේ මූලිකාංග කිව්වම ඔයා දන්නවා ජීවන දෘෂ්ටිය, පසුබිම් නිරූපණය, චරිත නිරූපණය, අවස්ථා නිරූපණය වගේ දේවල්. අන්න ඒ වගේ කීපයක් මුල් කරගෙන සාමාන්‍යයෙන් බැද්දේගම ප්‍රශ්නේ හැදෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය අවස්ථා, චරිත, පසුබිම් නිරූපණය වගේ දේවල් එන්න පුළුවන්. ඒ නිසා ඒවා පිළිබඳව අඩු වැඩි වශයෙන් බලාගෙන යන්න. තව පැත්තකින් ගත්තොත් එහෙම මානව බැඳීම් කොතෙක් දුරට මිනිස්සුන්ගේ සම්බන්ධතා රැකගන්න උදව් වෙනවද කියන එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් කරකවල ප්‍රශ්නයක් එන්න පුළුවන්. තව පැත්තකින් ගත්තොත් එහෙම මේ ගමත් සමග විනාශ වීගෙන යන මිනිසුන්ගේ ජීවිත පිළිබඳව විවරණය කරන්න වගේ සාමාන්‍ය බැද්දේගම පැත්තෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔය මේ මම පොඩි අනුමාන කරපු ප්‍රශ්න ටිකක් විතරයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. සම මේ අනිත් පැත්තෙන් විචාර වලට උද්දෘත පාඩ කීයක් දාන්න ඕනද? සමහර අය කියන විචාර උද්දෘත පාඩ 4ක් දැම්මහම ඇති කියලා. මදි. විචාර උද්දෘත පාඩ 4 දාන්නේ ඔයා O level ලියනකොටනේ. O level විචාරයක් නෙමෙයි ඔයා උසස් පෙළදී ලියන්නේ. ඒ නිසා උසස් පෙළට ගැලපෙන විදිහට විචාර අඩුව ගානේ උද්දෘත පාඩ 5ක්වත් දාන්න. එතනින් එහා දාන්න අවශ්‍ය නැහැ. 4 දුන්නොත් ඔයාට ලකුණු හම්බ වෙනවා. 4 දැම්මට පස්සේ ඔයාට ලකුණු ටිකක් හම්බ වෙනවා 10ක් 11ක් විතර වගේ හම්බ වෙනවා. එතනින් එහා ලකුණකට යන්න නම් අනිවාර්යයෙන්ම උද්දෘත පාඩ 5ක් අනිවාර්යයෙන්ම දාන්න. දාලා ඒක ක්‍රමානුකූලව පැහැදිලි කරන්න. හරිද? විචාරේ ලියන පැති ගාන ඕකදී අනිවාර්යෙන් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පැති 4මාරක් විතර වගේ ලියා ගන්න පුළුවන් නම් 4මාරක් 5ක් ලියන්න පුළුවන් නම් ගොඩ. එතකොට උද්දෘත පාඩේ පැහැදිලි කරන්න ඕන ප්‍රශ්නෙට අහන්න. ඔය 6ක් 7ක් දාන්න යන්න එපා. ඒක ඉතින් එච්චර තේරුමක් නැහැ. මොකද මේ උද්දෘත පාඩ කොච්චර දැම්මත් ඔයාලට ලකුණු එහෙම හම්බෙන්නේ නැහැ. හරිද? උද්දෘත පාඩ ප්‍රමාණයක් තියනවා දාන්නේ ප්‍රමාණය දාන්න. ඉතින් උද්දෘත පාඩ 5ක් විතර වගේ දාලා විචාරය වලට ලියා ගන්න පුළුවන් නම් ඔයාලට ලකුණු 13කට 14කට යන්න පුළුවන්. 4 වගේ දැම්මොත් ඔයාට අනිවාර්යයෙන්ම හම්බ වෙන්නේ මතක තියාගන්න 10ත් 11ත් අතර ප්‍රමාණය. ඉතින් ඒක සිංහල වල A එකට යන එක ටිකක් බලපෑමක් කරන්න පුළුවන් ලකුණක්. අනිත් පැත්තෙන් රසාස්වාද පැත්තෙන් ගියොත් රසාස්වාද ටික මම බලාගෙන යන්න කියලා තියෙනවා ඔයාලට. විශේෂයෙන්ම ඔය මේ පාර නිදහස් කවිය දෙවන තරංගය මුල් කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අරුමැසිවාදී කවීන්ගේ නිර්මාණයක් එන්න පුළුවන්. ඔය දෙක තමයි අනුමාන කරන්නේ. ඊට අමතරව හෙළ හවුලේ මගුල් ගීය මේ පාර පේපර් කීපයක දීලා තිබෙන නිසා මගුල් ගීය පොඩ්ඩක් එන්න පුළුවන් කියලා බලාගෙන යන්න. ඔය ඊට අමතරව විචාර ප්‍රශ්නේ ගත්තොත් එහෙම ඒක ඉතින් පවතින සමාජානු තත්ත්වය පිළිබඳව ඔයාට ප්‍රශ්නයක් ගලපලා එන්න පුළුවන්. ඉතින් මේ විශේෂ වීඩියෝ එක දුන්නේ ඔයාට ඔයාගේ මේ මොහොතේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගන්න. ඉතින් ඔයාට සුබ පතන ඔයාගේ සිංහල ප්‍රශ්න පත්‍රයට සාර්ථකව උත්තර ලියන්න ලැබෙන්න කියලා සහ සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙකේ ඔයාට ඔය තියෙන ප්‍රශ්න පත්‍ර දෙකට සාර්ථක උත්තර ලියලා ඔයාගේ විශ්වවිද්‍යාල සිහිනය සැලෑ කරගන්න ලැබෙන්න කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා. කිසිම වෙලාවක බය වෙන්න එපා මොනම හේතුවකටවත්. මොකද මේක ඔයාට හම්බ වෙච්ච විභාගයක්. මේක ඔයා chance එකක් කරගන්න. මේ chance එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඉතින් ඔය අනුමාන කරපු දේවල් ටික බලාගෙන යන්න. අනිත් පැත්තෙන් සිංහල පේපරේ වෙනදා ආපු මට්ටමින් එයි කියලා 100%ක් හිතාගෙන යන්න එපා. හිතලා උත්තර ලියන්න පුළුවන් වෙන මට්ටමේ පේපරයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම විචාර සහ අනිත් පැත්තෙන් රචනා මාතෘකා ටිකත් ඔයාට එවනවා. ඒ දේවල් ටිකත් ඉතින් බලාගෙන යන්න කියලා ඔයාට නැවත මතක් කරනවා. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කිව්ව දේවල් ඒ විදිහට කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.